අද දිනේ ජූලි 19 5:43යි වෙලාව හවස. මම 2026 A level ලියන්න ෆස්ට් ටයිම් ඉන්නේ කෙනෙක්. කොහොම හරි දැන් මගේ තත්ත්වේ බැලුවොත් මම අමිලසර්ගේ යන්රාජ්සර්ගේ යන්නේ. අමිලසර්ගේ මං ගිය සතිය අමිලසර්ගේ පේපරේ මේ සතියේ තිබ්බ එක ලිව්වා. ගිය සතියේ එක ලිව්වේ නෑ. ගිය සතියේ දෙකකට කොහෙද ලිව්වේ නෑ. ඊට කලින් සතියේ එකේ 28යි ලකුණු. ෆිසික්ස් පේපර් එකේ ගිය සතියේ එක 41යි තිබුණේ ගෙස් පේපර්ස් වල. කොහොම හරි බයෝ නම් මං ඉන්න තත්ත්වයක් දන්නෙත් නෑ. මොකද මං බයෝ පේපර් ලියලා නෑ. ලියන්න ගත්තත් ලියන්න බෑ. ඒ හින්දා ලියන එක අතහැරලා දාලා තියෙන්නේ. අනිත් කොහොම හරි දැන් තත්ත්වය මගේ ඒක. මං මේ 2026 මේ ෆස්ට් ෂයිනේ මේ සෙකන්ඩ් ෂයි කරන අයට රිවිෂන් එක පටන් ගත්තා. මං මේ තියරි ක්ලාස් නවත්තලා මේ රිවිෂන් ක්ලාස් ගියා. රිවිෂන් එකේ මුල ඉඳන් කරගන්නවා. දැන් මට මගේ කියන්නේ මං මුලදී වැඩ කරා. ඒත් යම් කිසි දෙයක් සිද්ධ වෙලා ඊට පස්සේ කොහමද තියරි ක්ලාස් නැවතුණානේ. නවත්තුපුවාම මේ අන්තිම පාඩම් එහෙම රිවිෂන් වල ඉක්මනටනේ කරන්නේ. මේ කොහමයි හෝම්වර්ක් කරන්න වෙලාවකුත් නැහැ. එහෙම කරන්න වෙලාවක් තිබ්බත් කෙරුණෙත් නෑ මගේ අතින්. කෙමිස්ට්‍රි ෆිසික්ස් එහෙම බයෝ වල මං සසංග සර්ගේ යන්නේ. පේපර් ලියලා නෑ. ඒක මගේ වැරද්ද. ඉතින් පේපර් ලියලා නෑ. තව මං මේ 5 වෙනි පාඩමේ ස්නායු පද්ධතියද කොහෙද මේ යනකොට තමයි ස්නායු පද්ධතිය යනකොට තමයි රිවිෂන් පටන් අරන් මං රිවිෂන් වලට ජොයින් වුණේ. තියරි ක්ලාස් නවත්තලා ඊට පස්සේ කොහොම හරි රිවිෂන් එකෙන් මුල ටිකේ කරගත්තා. කොහොම හරි මට ඊට පස්සේ මං මේ වුණාද ක්වික් රිවිෂන් එකට ජොයින් වුණා. කොහොම හරි මට කරගන්න බැරි වුණා 6 7 10 කරගන්න බැරි වුණා. බයෝ පාඩම් ඉගෙන ගන්න බැරි වුණා. කොහොම හරි 8 භාගයක් ඉගෙන ගත්තා. පාඩම් කරලා නෑ. 9 ඉගෙන ගත්තා. ඒ දවස්වල රිවිෂන් එක පටන් ගත්ත මුල් කාලේ පාඩම් කළා. ඊට පස්සේ පාඩම් කරේ නෑ. 5 වෙනි පාඩමේ 13 පද්ධතියක් දවසින් වගේ ඉගෙනගෙන තියෙන්නේ. කොහොම හරි මගේ තත්ත්වය දැන් ඕක. තව දවස් 20යි විභාගෙට තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මාස 3කට විතර කලින් විභාගෙට දැන් මාස 2කට විතර කලින් හිතාගත්තා නෑ මේක කරනවා කොහොම හරි මේ ඒ තුනක් දානවා කියලා. තාවත් ඔය සර්ලා එහෙම කියනවාලි පුළුවන් එහෙම කරන්න කියලා. පුළුවන් ඇති කරපුවා ඉන්නවා ඉතින් අනිවාර්යෙන්. කොහොම හරි මම මේ කරන්න ගත්තා. කරාම පැය 8 9 වගේ ගියා. 12ක් ගියපු අවස්ථා තියෙන. ඊට වඩා නම් කලාව එහෙම යන්නෙම ලෙත් කරා. කොහොම හරි ඊට පස්සේ දැන් මම සතියකට විතර කලින් හිතාගත්තා හරියන්නේ නෑ මේක. හෙන ප්‍රෙෂර් එකක් දැනෙනවා. මේ හෙන වැඩ කොටන්නේ පන්ති හෙන කොටක් තියෙනවා මට. මම ඉතින් තියරි මේ කාලේ තියරි ඉගෙන ගත්තේ නැහැ. ඉතින් රිවිෂන් වලින් කරගන්නේ. ඒක රිවිෂන් ඒව බලන්නත් ඕනේ. පාඩම් ඉගෙනගෙන නැහැනේ. කොහොම හරි මට ප්‍රශ්න ඒව මේව කරන්න එහෙම වෙලාවක් නැහැ ඉතින්. වෙලාවක් නැහැ කියන්නේ නෑ වගේ දැනෙනවා ඉතින්. නෑ වගේ දැනෙනවා. තියෙනවා ඉතින්. නෑ වගේ දැනෙනවා. කොහොම හරි
මම සතියට විතර කලින් හිතාගත්තා මම මේ චිකන් ෆ්‍රයි කරනවා කියලා. හිතාගෙන චිකන් ෆ්‍රයි කරනවා කියලා හිතුවා. හිතලා මම මේ අම්මට එහෙම කිව්වා මේ චිකන් ෆ්‍රයි කරන්න වෙයි වගේ අම්මේ මේ හරියන්නේ කියලා. ඊට පස්සේ අම්මා කිව්වා ඉතින් පුළුවන් විදිහට කරන්න. කලින් නම් එහෙම විතර බුල්ලක් තිබ්බේ නෑ. එන ප්‍රෙෂර් එකක් තිබුණේ මේ ගෙදරින් නෙවෙයි. ඒත් එයාලා කියනවා ඉතින් මේ පුළුවන් විදිහට කරගන්න කියද්දි තව මේ අවුල කරගත්තේ නැත්තම් වගේ දැනෙනවා. ඒ හින්දා මේ දැන් මං චිකන් ෆ්‍රයි කරන්න තියෙන්නේ කරා. ඉතින් දැන් අම්මත් චේප් අවුලක් නෑ. කොහොම හරි දැන් මම චිකන් ෆ්‍රයි කරන්න මේ හිතුවට පස්සේ දැන් මට හිතෙනවා මම වැඩ කරපු විදිහට අනුව පොඩ්ඩක් වැඩ කරන ගතිය අඩු වෙලා ගිහලා මොකද ප්‍රෙෂර් එක අඩු වෙන චිකන් ෆ්‍රයි කරනකොට කමන්නේ. ඒ හින්දා ඉන්නවනේ. ඒ හින්දා චිකන් ෆ්‍රයි කරන්න ආවට පස්සේ එහෙම වැඩ කරන මේ චිකන් ෆ්‍රයි කරනවා කියලා හිතුවට පස්සේ මේ නිකන් වැඩ කරන එක අඩු වෙලා නිකන් ෆ්‍රී එකේ ඉඳිනවා. එහෙම අර මේ ප්‍රෙෂර් එක තියෙද්දිම නිකන් ඉන්න හිතෙනවා. එතකොට ෆෝන් බලන්න ෆිල්ම් බලන්න ඒවට වගේ යවෙනවා වැඩි. ඒවට ස්ට්‍රෙස් එක අඩු වුණාම මේවට වෙන්නේ නැහැ. වැඩත් කරන්න හිතෙනවා. අර ප්‍රෙෂර් එක ඉතින් අඩු වෙනවා. වැඩ කරන එක අඩු වෙනවා ටිකක්. කොහොම හරි. දැන් වැඩ කරන එක අඩු වෙලා හරියන්නේ නැහැ. චිකන් ෆ්‍රයි කරත් මම්මනේ මේ කාලේ කරගන්නේවත් මේ චිකන් ෆ්‍රයි එකටත් එනවා අනිත් ඉතින් ඔය ශෛරි සාස් ආපුහම මොනවද කියන්නත් තිබේ. කොහොම හරි. ඉතින් මම දැන් S3කද ඉන්නේ. අනේ මම බයෝ නම් මොකක ඉන්නවද දන්නේ නැහැ. අනිත් දිග S2ක දෙත්ති. දන්නේ S2ක විතර ඇති නේද? අර ෆිසික්ස් 41ත් ආවේ අර හින්ට්ස් මම පේපර් ලියලා නෑනේ. ලිව්වත් හින්ට්ස් බලන්න නැතුව ලිව්වේ. හින්ට්ස් බලන්නවත් මට එක්ක උමනාවක් තිබ්බේ නැද්ද කොහෙද? කොහොම හරි හින්ට්ස් වලින් ස්ට්‍රක්චර් ටික බලන් ගියා. ඒකේ නිසාද ඔය 241ක් ආවේ. අනේ වන්ද මම ඊට පස්සේ ඉතින් පේපරේ මේ සතියේ විතරයි ලිව්වේ. සතිය දෙක තුනක ඊට පස්සේ ලිව්වේ නෑ. කෙමිස්ට්‍රි වලින් ඊට පස්සේ දැන් මම වැඩ කරන එක අඩු වුණා කියවනේ මම. දැන් මං හිතුවා එහෙම වෙලා හරියන්නේ නෑනේ. මේ අඩුම C3ක්වත් අඩුම කියන්නේ ඉතින් දැන් S2ක වගේ අර දෙක ඇති. බයෝ නම් මොකද්ද මන්දා. C2යි S1ක් හරි මොකක් හරි C3ක් හරි දාන්න ඕනේ කියලා හිතෙනවා. ඉතින් මම මේ වැඩ කරන්න කියන්නේ තව දවස් 20ක් තියෙනවානේ. මේක පුළුවන් දෙයක් කරගන්නත් තිබේ කාලනාත් කියලා වැඩකුත් නැහැ කරන්න දෙයක්වත් නැහැ ඉතින් වෙන. ඉතින් මේ C3ක් හරි දාන්න තමයි මගේ උත්සාහය. බලමු ඉතින් මොනවා වෙයිද කවුද දන්නේ. කොහොමද මම මේ ප්ලෑන් එකක් ගෙවුවා හරිද? මේ අනුරාධ සර්ගේ රිසර්ච් කොලයක්. ඒකක පිටිපස්සෙ ගෙහුවේ. අර ලොකු කොලයක් දුන්නේ. දන්න අය දන්නේ නැති. මේ කොහොමරි මම මේ තව දවස් 21ක් තියෙනවා. හෙටත් එක්ක 7/3යිනේ සති 3යිනේ. අන්තිම සතියේ මම මේ දවස් 7නේ බයෝ වලට දැම්මා. මොකද මේ දැන් පාඩම් කරත් මට මතක හිටින්නෙත් නෑ. මතක හිටියම ඉතින් ආය බැලුවොත් මේ ඉතින් අන්තිම සතියේ බයෝ වලට දැම්මා. මේ සතිවලත් බයෝ ටික කරන්න යන්න ඒවා තියෙනවා. කෙමිස්ට්‍රි ෆිසික්ස් වල කරන්නේ මේ ප්‍රශ්නෙට පුරුදු වෙන එක. මේ ස්ට්‍රක්චර්ඩ් ඒවට මේවට ප්‍රශ්නෙට පුරුදු වෙන එක. මොකද මේ අමිල සර්යි අනුරාධ සර්යි මේ කරනවානේ ගෙස්නේස් අද මිඩ්නයිට් යමෝ කරනවානේ. ඒවත් එක්ක කරන් යන්න පුළුවන්. ඒවා කරත් මම මේ මට ඒවා අර කියන්නේ ගෙදර වැඩ අමිල සර්ම කියන්නේ මේ
මේක ඉතුරු අර ඒ PDF එකේ ඉතුරු ටික කරන්න තව පාස් පේපර්ස් වල මේ ටික කරන්න එහෙම කියලා කියනවා ඒ ටිකත් මේ කරන්න අමාරුයි කියන්නේ අනේ මම වෙලාව නැති වෙලාව නම් තියෙනවනේ ඉතින් පැය 24 කාටත් තියෙන්න බෑනේ ඒ වුණාට ඒව වැඩි වෙන්නේ නැහැ ලෙවල් එක කරන ටික අනිවාර්යෙන් කරනවා හරියට ફોකස් තියාගෙන මේ ඊට පස්සේ ටික තමයි මේ ඊට පස්සේ කරන්න කියන ටික තමයි වෙන්නේ නැත්තේ මගේ ඒ හින්දා මේ හදාගත්තේ ප්ලෑන් එකක් ඔයාලා ප්ලෑන් හදාගෙන ඉතින් මේක කවුරු හරි බලයිනේ මගේ කලින් වීඩියෝ දෙකක් තියෙනවා ඒවත් බලලා ඉපනේ 10ක්ද කොයි 20ක් ටිකක් බලමු කොහොම හරි මේ දැන් මම ප්ලෑන් එක හදලානේ තියෙන්නේ මේකේ මේ කොහොම හරි මේ මම ප්‍රශ්නෙට තමයි මේක කරනවා කියන්නේ කිව්වද කොහෙද ප්‍රශ්නෙට තමයි කරන්න හිතාගෙන ඉන්නේ මේක තමයි මට කියන්න තියෙන්නේ මේක මම මේ YouTube දාන්නේ මේ මොකද මටත් බලන්න ඕනේ ආයේ මේ මොකද මේ මටත් බලන්න ඕනේ මේ මටත් බලන්න ඕනේ මට සෙකන්ඩ් සයිකේදී අදගත්තේ කොහොමද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් මේ කාලේ කරන ඒ වගේ අනික මම මේ මොනවාද දැන් මම මේ කියලා තියෙනවානේ කාට හරි YouTube එකේ තියෙනවා කියන්නේ කවුරු හරි බලයිනේ සමහරවිට ගෙදරට කියන්න බෑනේ ඉතින් මේ ප්ලෑන් එකක් කියන්න ප්‍රැක්ටිකල් නෑ ඇත්තට ඒකින්ද මේ YouTube එකේ කියලා තිබ්බාම වෙයිනේ නේද ඔයාලා ප්ලෑන් හදලා තියෙනවද එහෙනට මාත් හදලා තියෙනවා වෙන උඩා ඒවා මේ වෙන්නේ නැති එක තමයි උඩ කියන්නේ වෙනවා මේ භාගයක් විතර අමාරු ඒවා නම් වෙන්නේම නැහැ කොහොම හරි ඔයාලා ප්ලෑන් එකට අනුව වැඩ කරනවා නම් පිරි මට නම් මෙච්චර වෙන්නේ නැහැ ඒක ප්‍රශ්නේ කොහොම හරි මේක මේ කවුරු හරි බලන එක්කෙනා 27 නම් වැඩ නම් ගොඩ ගහ ගන්න එපා අන්තිමට පසුතැවෙන්න වෙනවා මේ මං වගේ පසුතැවෙලා ඉන්නවා මං දන්න අයත් ඉන්නවා උඩ කොහොම හරි 26 නම් මේක ඉච්චර බලන්නේ නැති සමහර විට කවුරු හරි බලයි දන්නේ මේක ඉතින් වැඩ ගොඩ ගහ ගන්න එපා පොඩි කෙනෙක් බලනවා නම් 27 කවුරු හරි බලනවා නම් මේ වැඩ ගොඩ ගහ ගන්න එපා ඉදිරියදා වැඩ ඉදිරියදා කරන්න තව කාලේ නාස්ති කරන්න එපා ෆ්‍රී වෙලාවක් තියාගන්න ඒ වුණාට වැඩි කාල නාස්ති කරන්න එපා දැන් තේරෙනවනේ උත්තර කාල නාස්ති කරලා මේ අගාධයට වැටිලා ඉන්නේ මම අගාධයට වැටිච්ච අය ගොඩක් ඉන්නවා ඒකයි කියන්නේ මොක තේරෙන්නේ පොඩ්ඩක් පරක් වෙලා කලින් තේරෙන අය ඉන්නවා මටත් ඉතින් තේරුණා ඒ වුණාට වැඩ උනේ නෑ කොහොමද ඉතින් මම චිකන් සයිජ් හරි මොකක් හරි ගේමක් ගහන්න ඕනේ මොකක් හරි කරන්න ඕනේ ඉතින් දැන් අතහැරලා දාන්නත් බෑනේ දැන් ඉතින් C3ක් හරි ගන්න ඕනේ ඒ හින්දා දැන් විනාඩි 15ක් ගියේ C3ක් හරි ගන්න ඕනේ මම ඉතින් වැඩ කරනවා C3ක් හරි ගන්න මේ ප්ලෑන් එකට අනුව කරගත්තොත් මට හිතෙනවා C3ක් ගන්න පුළුවන් ඒ කිය බලමු ඉතින් කවුරු වැඩ ගන්න නැතුව එහෙම ඉන්නවනම් චිකන් ට්‍රයි කරන්න ඉන්නේ දැන් ඉතින් වැඩ කරන්න නේද කාලනාස්ති කරන්න එපා මට මේ කාලනාස්ති වෙනවා වගේ දැනුන නිසා තමයි මම මේ ප්ලෑන් එකක් හදලා හදන්නේ කොහොම හරි වැඩ කරන්න එහෙනම් ඔයාලා වැඩ කරන්න සුපිරි මුලින් ඉඳන් වැඩ කරලා තියන අය නම් විදිහටම කරගෙන යන්න මුලින් ඉඳන් වැඩ කරපු අය ඒ තුනක්ම දාන්න සුපිරි මට කරන්න බැරි වුණා කරගන්න බැරි අය ගොඩක් ඉන්නවා කරන්න බැරි වුණා
අන්තිම කාලේ උඩ දාන අයත් ඉන්නවා කොහොම හරි මම මේ දවස් ටිකේ හැරි මොකක් හරි කරනවා සීතුනක් හරි දාන්න ඕන සීතුනක් පුළුවන් වේද දන්නේ නැහැ පුළුවන් වුණොත් පුළුවන් වෙයි දාන්න බැරි වුණොත් ඉතින් චිකන් චයි කරනවා වැඩි හිතන්න හොඳ නැහැ ස්ට්‍රෙස් වෙන්න හොඳ නැහැ වැඩේ කරන්න ඕන හරි එහෙනම් ඉච්චරයි මම හිතනවා ආයේ වීඩියෝ එකක් දාන්න මේ වැඩ කරන විදිහ ටික ටික මේ කියන්නේ වීඩියෝ එකක් කරනකොට වැඩ කරන්න හිතනවනේ ෆෝන් එක එච්චර පාවිච්චි වෙන්නේ නැහැ නේ කැමරා එක ෆෝන් එකේ ඉන්නේ ගන්න ෆෝන් එකේ කැමරාවනේ ගන්න ඒ නිසා එච්චරයි කියන්න තියෙන්නේ good luck බලමු මේ දවස් 20 මොනවා කරගන්න පුළුවන් වෙයිද කියලා එහෙනම් goodbye